හරි. අපි පන්ති ආරම්භ කරමු පුතේ එහෙනම්. right. අපි ගියේ කතා කරේ ඒ අකුරෙන් තියෙන වචන ටික. ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ ටික පුතේ රෙකෝඩින් එක බලන්න. නේද? බලන්න පුළුවන් හැම වෙලාවකම පන්තියට සහභාගී වෙන්න උත්සාහ කරන්න. මොකද රෙකෝඩින් එක බැලුවට අපිට සමහර දේවල් පන්තියේ සහභාගී වෙලා කරනවා තරම් දැනෙන්නේ නේද? ඒ නිසා හැම වෙලාවෙම මේ දරුවන් උත්සාහ කරන්න ඕන පන්තියේ තියෙන වෙලාවට පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට අපි ටිකක් ක්‍රියාකාරීව වැඩේ කරනවානේ නේද? අද අපි කතා කරමු පුතේ. එදා අපි වාක්‍ය 16ක් කිව්වා. ඒ අකුරෙන් පටන් ගන්න. අද අපි B අකුරෙන් වාක්‍ය ටිකක් ලියමු. මොකද වාක්‍ය තමයි ඊටාම වැදගත්. වචනේ විතරක් අපි පාඩම් කරලා තියාගත්තට ඉංග්‍රීසි භාෂාවක් විදිහට අපිට හදාගන්න බෑ. නේද? අපිට වචන ටිකක් තියෙනවා විතරයි. අපි දන්න වචන ටිකක් තියෙනවා විතරයි. ඒතර වචන යොදලා වාක්‍යයක් විදිහට ප්‍රකාශ කරොත් තමයි ඕක අපිට හැමදාම මතක තියෙන නිසා ඔකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අපි ඉගෙන ගන්න, පන්ති ඉගෙන ගන්න වචන ටික මතක තියාගන්න. සහ ඒවට අපි කතා කරන වාක්‍ය ටික පාඩම් කරගන්න. හරි. ඔයාලට මේ වචනේ මතකද පුතේ? B A double L. මතකද? B A double L. මොකද පුතේ? ball. ball. B A double L ball නේ. හරි. අපි මේකෙන් පොඩි වාක්‍යයක් හදමු පුතේ. ball වලින්. දැන් ඔයාලා මගෙත් එක්කම ලියන්න ඕන. ඔයාලගේ CR පොතේ ලියන්න පුතේ. අපි දැන් ඊයේ ලියාගත්ත නේද පිටකරේ. කළු කැලේ පන්ති ළමයි ඊයේ අපි ලියාගත්තා. දැන් ඔයාලා පිටුවක් තියාගන්න ඕනේ පුතේ. ඕවා ටික පින්තූර ටික අලවන්න. ඊළඟ පිටුව. තේරුණාද? ඔයාලට ඊළඟ පිටුව තියාගන්න පුතේ පින්තූර ටික අලවන්න මේ වචනවල. හරිද? ඊළඟ පිටුවේ යන්න පටන් ගන්න වාක්‍ය ටික. පින්තූර ටික අලවගෙන එන්න අපි පන්තියේදී ලියමු. නැත්තම් ලියාගෙන ආවත් කමක් නැහැ. ඊළඟ පිටුවේ අපි වාක්‍ය ටික ලියමු හරි. හරි මේක බලන්න පුතේ. හරි මේ වාක්‍ය බලන්න පුතේ මොකද්ද මේ? මේ වචනේ have a new ball. මේ have කියන වචනේ අපි අද ඉගෙන ගත්තේ නේද පුතේ? have කියන්නේ තියනවා කියන්නේ. මට තියනවා. I have කියන්නේ මට තියනවා. මොකද I have කියන්නේ? මට තියෙනවා. මට තියනවානේ. මට තියනවා. මොකද මට තියෙන්නේ? a new. මොකද new කියන්නේ පුතේ? අලුත්. අලුත්. කියන්නේ අලුත්. a new ball කියන්නේ බෝලය නේ. එහෙනම් a ball කිව්වොත් බෝලයක්. එහෙනම් මට මොන බෝලයක්ද තියෙන්නේ? I have මට තියෙනවා a new ball. මට තියෙනවා අලුත් බෝලයක්. I have a new ball. I have a new ball. Hari, Rashin Putan, can you read this sentence? I have a new ball. I have a new ball.
පුතේ මෙතන විරාජ්. විරාජ් කියලා දාලා තියෙන පන්සිල් පුතාද? මියුරි මියුරි දුව නේද? හා ඉන්න මම මියුරි. හරි. මම රීනේම් කරගන්න පුතේ. මියුරි නේද මේ? මෙතන තියෙන පුතේ මේ විරාජ් කියලා දාලා තියෙන මියුරි දුවද? හරි මම දාගන්නවා මෙතන. හරි. හරි. මියුරි දුව කියවන්නකෝ බලන්න පුතේ. I have a new ball. Right. Very good. මහින්දි දුව කියවන්නකෝ බලන්න පුතේ. කියවන්න පුතේ වාක්‍යය. I මේ වචනේ අකුරු නෙවෙයි පුතේ. ඔයා වචනේ කියවන්න. have කියවන්නේ have කියලා හරි. කියන්න. I have මේ වචනේ මේක new ball. Right. Right. Once again, I select one particular වාක්‍යයෙන් කියමු අපි. I have a new ball. I have a new ball. මට තියෙනවා අලුත් බෝලයක්. සයිනි දුවන ඔයා කියවද පුතේ නෑ නේද? කියවන්නකෝ. I have a new ball. Right. Very good. සනුලි දුව කියන්න පුතේ. හරි සනුලි. I කෝ කියන්න පුතේ. සනුලි ඔයාගේ මයික් එක ඔන් කරලා කියන්න පුතේ. මයික් ඔන් වෙලා ඇත්තේ. හරි කියන්නකෝ. I ඔකිත පුතා කියන්නකෝ. ඔකිත ඔයාගේ මයික් එකත් ඕෆ් වෙලා තියෙන පුතේ. මයික් එක ඔන් කරගන්න. සනිලි දුව කියන්නකෝ බලන්න. දැන් ආපහු මයික් එක වෙනවා ඔයාගේ. හරි මයික් එක ඔන් කරලා කියන්න පුතේ. කියන්න. මෙතන. I කියන්න පුතේ. හරි මගෙත් එක්ක කියුමේ. I මේ වචනේ have. හරි මම කියපුවම කියන්න පුතේ. ගැටලුවක් නැහැ. එහෙම තමයි නේද? ලොකු වචනනේ ඔයාලට මේවා. අපි හිමීට ඉගෙන ගමු හදිස්සියක් නැහැ. I have කියන්න පුතේ. have a new ball. ball කියන්න පුතේ. ball. I have a new ball. සනිල් දිය නේද කියවේ පුතේ? හරි. දෙන්නම කියවුවද පුතේ? හොඳයි. හරි. ඔකිත පුතත් කියවන්නකෝ එහෙනම්. ඔයාගේ මයික් එක ඕෆ් වෙලා තියෙන්නේ.
right. හරි. තව කවුද අපිට කියවන්න බැරි වුණේ පුතේ? ලිසන් දිදු. හා කියවන්නකෝ පුතේ. I have a new ball. ඔයා බොරවේ ක්ලාස් එකේ දුව නේද පුතේ? හරි. හරි. ඊළඟට ගිහන්ස පුතා. හරි. කියවන්නකෝ. ගිහන්ස ඔයා 7 පිටියේ ක්ලාස් එකේ නේද පුතේ? කියවන්නකෝ. මේ කදේක ගිහන්ස පුතා කියවන්න. I කෝ කියන්න පුතේ. ගිහන්ස now your chance to read. I have a new ball. Right. Very good. Yasiru පුතේ now start read the sentence. Yasiru පුතේ now read the sentence. යසිරු මයික් එක ඔන් වෙලා නැහැ වගේ. හරි. අපි එහෙනම් ඊළඟ වාක්‍යය ලියමු. හරි. හැමෝම කියවුවද පුතේ? කාට හරි අවස්ථාව ලැබුණ නැද්ද මේ වාක්‍ය කියවන්න? හරි. හරි. මෙන්න මේ වාක්‍ය බලන්න පුතේ. හරි. ඔන්න මම අලුත් වාක්‍යයක් ටයිප් කරනවා. හරි. පළවෙනි වචනේ මොකද්ද පුතේ? පළවෙනි වචනේ it නේද? it. it it is උඩ වචනේමයි මොකද්ද පුතේ? ball. It is a new ball. මොකද්ද ඒ කියන්නේ පුතේ? it කියන්නේ ඒක කියන්නේ. ආයේ ඌ කියන්නත් අපි කියනවා it කියලා. එහෙනම් it is a new ball කියන්නේ ඒක අලුත් බෝලයක්. ඒක අලුත් බෝලයක්. It is a new ball. ඒක අලුත් බෝලයක්. I have a new ball. මට තියෙනවා අලුත් බෝලයක්. ඊළඟ වාක්‍ය පුතේ it is a new ball. ඒක අලුත් බෝලයක්. It is a new ball. ඒක අලුත් බෝලයක්. හරි හැමෝම කියමු පුතේ. අපි එකට කියුනේ. හරි. I have a new ball. તો කියන්න හැමෝම. I have a new ball. It is I a have new a ball. ball. It's a new ball. ඔකිත පුතේ ඉරි දාන්න එපා. මේකේ පේන ඔයාගේ නම. ඔයාගේ ස්ක්‍රීන් එක යදිනකොට මෙතන ඉරියක් වදිනවා මේ. It's a new ball. මේ මෙතන පේනව නේද? හැමෝම දැක්ක නේද? ඊට තිර ගාව නමක් පේනවා. දැක්ක නේද? ඔකිත පුතේ ඒක ඩිලීට් කරන්නකො. මටත් පුළුවන් ඩිලීට් කරන්න. ඔයාලට පුළුවන් ද ඩිලීට් කරන්න ඔතනින්? බලන්න අර ඔයා දාපු ඉර. මේ තියෙන ඉර. මම එනවා මේ නම ඉර ගාවට ගිහපම කවුද ඉර ගැහුවේ කියලා පේනවා මට. හරි මම ඩිලීට් කරන්නම් ඈ. ආයි ඉදි දාන්න එපා පුතේ ඈ බෝඩ් එකේ. හොඳයි. හරි.
අපි කියමු තව සැරයක් පුතේ හරි. I have a new ball. කියන්න පුතේ. I have a new ball. It is a new ball. It is a new ball. I have a new ball. I have a new ball. It is a new ball. It is a new ball. මොකද I have a new ball කියන්නේ? මට මට තියෙනවා තියෙනවා අලුත් බෝලයක්. ඊළඟ එකේ පුතේ it is a new ball කියන්නේ ඒක අලුත් බෝලයක්. අය කියමු අපි වාක්‍ය දෙකම පුතේ. I have a new ball. I have a new ball. It is a new ball. It is a new ball. යසින්ද පුතේ ඔයා ඉස්සරහ බලාගන්න ස්ක්‍රීන් එක. එහෙම බලන්න ස්ක්‍රීන් එක බලාගෙන කියවන්න ඕන. මට පේනවා ඔයාව. ස්ක්‍රීන් එක දිහා බලාගෙන කියවන්න පුතේ. අකුරු උරු වෙන්නනේ අපි කියවන්නේ නේද? හරි. හරි. බලාගෙන කියවන්න පුතේ. හරි. ආයෙත් කියමු සැරයක්. I have a new ball. I have a new ball. It is a new ball. It is a new ball. I කියමු අපි. I have a new ball. I have a new ball. It is a new ball. It is a new ball. බෝල් හරි. එහෙනම් පුතේ අපි හැමෝම ලියාගත්තද පුතේ මේ වාක්‍ය දෙක? ලියලා ඉවරද? හොඳයි. තව ඉන්නවද කාට හරි ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක්? නෑ. කවුද ඉන්නේ පුතේ මට කියන්න. හරි. එහෙනම් අපි ඊළඟ වචනෙට යමුද? බෝයි මතකද පුතේ? පිරිමි ඊයේ ඉගෙන ගත්ත වචනේ බෝයි කියලා. හරි. මගේ බයික් එක උන් කරන්න බෑ. නෑ ඔයා ඔන් කරලා තියෙන්නේ පුතේ. ඔයාව පේනවා මට. මයික් එකත් ඔන් වෙලා කැමරාවත් ඔන් වෙලා අර ඉන්නේ නේද? හොඳයි. ඔයාව පේනවා මට හොඳයි. ඔයා කියෙව්වේ නැද්ද ඉස්සලා පුතේ? ඔකිට කියෙන්නේ නෑ නේද? එහෙනම් කියවන්න පුතේ. හරි කියවන්න. මේ වාක්‍ය දෙක කියවන්න. හරි මම උදව් කරන්න. ඔයා කියන්න පුතේ. හරි. I have a new ball. I have a new ball. වාක්‍යම් කියන්නේ. I have a new ball. කියන්න පුතේ. I have a new ball. I have a new ball. ඊළඟ එක පුතේ. It a new මේ වචනේ ball. It is a new ball. It is a new ball. හරි නේද වැඩේ පුතේ? හරි හොඳයි හොඳයි. හරි එහෙනම් තව කාට හරි බැරි වුණා නම් කියන්න පුතේ. මට දැන් ගොඩක් අය මේක ඉන්න නිසා මට මෙතනින් කියවන්න කාට හරි අවස්ථාව දෙන්න බැරි වුණා නම් කියන්න. හරි අපි ඊළඟ වචනෙන් හදමු පුතේ වාක්‍යයක්. හරි ඊළඟ වචනේ අපි මෙන්න මේක මතකද පුතේ මේ වචනේ? මතකද මේ වචනේ බී අකුරෙන්? boy boy නේ boy.
boy. කාටද boy කියන්නේ? පිරිමි ළමයාටනේ. boy කියන්නේ පිරිමි ළමයාට. හරි. මතකයි හොඳයි නේ? boy. හරි. අපි මෙන්න මේ චූටි වාක්‍ය ලියමු බලන්න පුතේ. ඕම් පොඩි වාක්‍යයක් ලියුවා. ඔයාලට කියවන්න පුළුවන් ලේසි එකක්. මොකද්ද තියෙන්නේ මේ? This is a boy. This is a boy. හැමෝටම පුළුවන් නේද වාක්‍ය? මොකද්ද ඔය වාක්‍යයේ තේරුම පුතේ? What is the meaning of this sentence? මොකද්ද මේ වාක්‍යයේ තේරුම? This is a boy වාක්‍යයේ තේරුම මොකද්ද? ඉහන්ස මතකද පුතේ? මතකද? මේ පිරිමි ළමයෙක්. very good. මතකයි ඔයාට. This is a boy. මේ පිරිමි ළමයෙක්. තව වාක්‍යයක් අපි ලියමු. තව චූටි වාක්‍යයක් ලියවම. හරි. බලන්න පුතේ මේක. ඊළඟ එක now read the next. මේ වචනේ මොකද්ද පුතේ? he. මොකද්ද he කියන්නේ? මොකටද he කියන්නේ? Boy. ඔහු කියලා කියන්න. මොකටද he කියන්නේ පුතේ? ඔහු නේද? ඔහු. he කියන්නේ ඔහු. හොඳ පිරිමි ළමයෙක්. ඔහු හොඳ පිරිමි ළමයෙක්. ඒකයි තේරුමනේ. very good. හරි. කියමු බලන්න පුතේ he is a good boy. I කියමු he is a good boy. මුලින් ඉඳන් කියමු අපි this is a boy. He is a good boy. This is a boy. හැමෝම කියන්න පුතේ. This is a boy. He is a good boy. This is a boy. He is a good boy. I කියමු this is a boy. ඔකේද පුතා කියවන්නේ නෑනේ. කට හෙලවෙන්නේ නෑනේ ඔයාගේ. මේක දිහා බලාගෙන කියන්න. කියන්න ඕනේ පුතේ වාක්‍ය කියලා හුරු වෙන්නේ අපි. අනිත් ළමයිත් කැමරා ඔන් කරලා තියෙනවා නම් මට බලන්න පුළුවන් ළමයි කියවනවද නැද්ද කියලා. මට මෙතන වෙනම මට බලන්න පුළුවන්. මෙතන ස්ක්‍රීන් එකේ පේනවනේ. එතකොට මට වෙන වැඩක් කරනවා නම් බබාලා නේද පුතාලා වෙන වැඩක් කරනවා නම් මට පේනවා මෙතනින්. හරි. හරි නේද හොඳයි. හැමෝම කියවන්න බෝඩ් එක දිහා බලාගෙන ඔයාගේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන කියවන්න පුතේ. හරි දැන් අපි ඕවායේ පන්තියේ සාකච්ඡා කරන්නේ ඒකයි. එතකොට අපිට ලියා ගන්න පුළුවන් හරි. පේනවා පුතේ ඔකිට හරි. ඔයා පෙන්නනෝනේ ලියලා තියෙන. හොඳයි. ලස්සනට ලියන්න ඕනේ හරි. හරි කියමු බලන්න පුතේ වාක්‍ය ටික අපි එහෙනම්. හරි හැමෝම කියවන්න පුතේ හරි. This is a boy. This is a boy. A good boy. He is a good boy. He is a good boy. This is a boy. This is a boy. He is a good boy. He is a good boy. මොකද්ද මේ වාක්‍ය වල තේරුම පුතේ? පළවෙනි වාක්‍යයේ තේරුම මොකද්ද පුතේ? This is a boy කියන්නේ මේ පිරිමි ළමයෙක්. දෙවෙනි වාක්‍යයේ තේරුම
ඔහු හොඳ ඔහු හොඳ හොඳ පිරිමි ළමයෙක්. ඔහු හොඳ පිරිමි ඔහු හොඳ පිරිමි ළමයෙක්. හරි. ආයි කියමු බලන්න අපි. This is a boy. කො හැමෝම කියන්නේ මගෙත් එක පුතේ. This කියවන්න is a boy. කියන්න හොඳට. This is a boy. He is a good boy. He is a good boy. This is a boy. This is a boy. He is a good boy. This is a good boy. He is a good boy. හොඳයි. හරි. ඊළඟ වාචනේ අපි ඉගෙන ගත්තා මතකද පුතේ මේක? ලේසි වචනයක් මතක තියාගන්න ඔයාලට. මොකද්ද මේ? මොකද්ද මේ වචනේ? BOX. මොකද්ද වචනේ පුතේ? BOX. Box. box නේද? BOX box. box කියලා කියන්නේ මොකටද? පෙට්ටියටනේ. box කියලා කියන්නේ පෙට්ටියට. මතකද අපි ඉගෙන ගත්තා පුතේ? This is my pencil box කියලා හැම. නේද? box කියන්නේ පෙට්ටියට. හරි. හරි. හරි වාක්‍යයක් අපි ලියමු පොඩි වාක්‍යයක් ඒකට අපි. පොඩි වාක්‍යයක් ලියමු අපි. හරි. හරි. මේ වාක්‍ය බලන්න පුතේ. තේනවනේ හැමෝටම නේද? හරි. මොකද්ද අපි ලියලා තියෙන්නේ? මොකද්ද පුතේ ලියලා තියෙන්නේ? අර පෙට්ටියක්. මොකද්ද ඉංග්‍රීසියෙන් කියවන්නකෝ බලන්න. That is a box. That is a box. That is a box. That is a box කියන්නේ අර පෙට්ටියක්. That is a box අර පෙට්ටියක්. හරි. තව එකක් ලියමු අපි. Tanggalnya. That is එන්න තව මම වචනයක් වැඩි කරා පුතේ. බලන්න මොකද්ද වැඩි කරලා තියෙන වචනේ කියලා. That is a new box. මොකක්ද ඒ කියන්නේ පුතේ? new කියන්නේ අර අලුත් පෙට්ටියක් නේ. That is a new box. ලියන්නකෝ බලන්න. ලස්සන අකුරු වලින් ලියන්න ඕනේ. හදිසි නෑ පුතේ. X එක අකුරු කැත වෙන්න බෑ. Tanggalnya. ලියලා ඉවරට මට WhatsApp එකකුත් දාන්න මං හරියක් එවන්නම්. හැමෝම දාන්න ඕනේ පුතේ දැන්. මහරයි දාන්නේ ලියලා. නේද? ලියලා දානකොට හොඳයිනේ නේද? මට බැලුවා කිනු ඔයාලා. දැන් හෙට පන්තියට සෙනසුරාදා පන්තියට එන්න කලින් අද දාන්න. එතකොට හරියන්නේ නේද? මං අදත් බලලානේ ඉන්නේ ඔයාගේ වාක්‍ය හෙටත් හරියක් ගන්න පොත පෙන්නලා. අදත් හරියක් ගන්න. හරි නේද පුතේ? හරි. එහෙනම් අපි කියවමුද වාක්‍ය දෙක? වාක්‍ය දෙක කියවමුද? That is a box. කොහොම කියන්නේ පුතේ? is a box. කෝ කියන්නේ හැමෝම that is That is a box. That is a box. දෙවෙනි එක that is a new box. A new box. That is 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 a new box. හරි ආයෙ කියමු that is a box. That is a box. කෝ හැමෝගෙම කටවල ඇරිලා හොඳට කියන්න ඕනේ පුතේ. කියලා ඉංග්‍රීසි භාෂාවක් ශබ්දව ඉන්න එකක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවක්. A box. That is a box. That is a box.
That is a new box. That is a new box. අපි ඉංග්‍රීසි කතා කරනකොට තමයි පුතේ කතා කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ලියන්න විතරයි කියවන්න පුරුදු වෙන්නේ ඔයාලා කියවන්නයි. නේද? දැන් ඒකයි මම ওই තැනින් තැනට ඔයාලගේ පන්ති තියෙන දවසට අමතරව උදේන් පොඩි වෙලාවක් අරගෙන මේ කියවන්නේ. ඔයාලට මේක සතිය පුරාම මතක් වෙන්න ඕනේ. නැත්තම් මේක අපි දිගින් දිගටම මේක අමතක වෙනවනේ. නේද? දිගටම අමතක වෙනවා. ඒ නිසා ඔයාලා කොහොම හරි සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න පුතේ. රෙකෝඩින් එක බලන්න පුළුවන් නමුත් ඒක පුරුද්දක් කරගන්න එපා. එතකොට මේ සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා වගේ දැනෙන්නේ නැහැ ඔයාලට. නේද පුතේ? ඒ නිසා හැමෝම උත්සාහ කරන්න ඕනේ ඒ වෙලාවට සම්බන්ධ වෙලා කියවලා ලියලා ඒ වෙලාවේ වැඩ කරන්න. හොඳයි. හරි බලමු අපි. That is a box. කියන්න පුතේ හා. That is a box. That is That a is new box. a box. කියමු. That is a new box. That is a new box. A new box. මොකද වාක්‍ය දෙකේ තේරුම පළවෙනි එකේ තේරුම මොකද පුතේ? අර පෙට්ටියක්. අර පෙට්ටියක් හරි. ඊළඟ එකේ තේරුම අර අලුත් පෙට්ටියක්. අලුත් පෙට්ටියක්. That is a new box. හරි. තව වචනයක් අපි ගමු. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා අපි එක වචනයක් ඉගෙන ගමු තව. ඒක තොරන් කරනවා මේ වචනේ මතකද පුතේ? මතකද මේ වචනේ? boat, බෝට්ටුව. boat නේද? හරි මේ වාක්‍ය බලන්න පුතේ. බෝට්ටුව. මොකද පුතේ? මොකද මේ වාක්‍ය තේරුම? he කියන එක අපි ඉගෙන ගත්තා නේද පුතේ? he කියන්නේ කාටද? ඔහු කියන්නනේ. he has a boat. ඔහුට has කියන්නේ පුතේ have කියන්නේ තියෙනවා කියන්නේ. එහෙනම් මොකද්ද තේරුම? he කියන්නේ ඔහු කියන්නේ has කියන්නේ තියෙනවා කියන්නේ a boat කියන්නේ බෝට්ටුවක්. එහෙනම් මොකද්ද වාක්‍යයේ තේරුම පුතේ? ඔහුට තියෙනවා බෝට්ටුවක් නේද? කියමුකෝ වාක්‍ය he has a boat. කියන්න පුතේ හැමෝම he has a boat. මොකද්ද වාක්‍යයේ තේරුම? ඔහුට තියෙනවා බෝට්ටුවක්. has කියන්නේ තියෙනවා. have කියන්නේ තියෙනවා පුතේ. he has a boat. ඔහුට තියෙනවා බෝට්ටුවක්. මේක බලන්න පුතේ. it is a new boat. ඒක අලුත් බෝට්ටුවක්. ඒක අලුත් බෝට්ටුවක්. ඔහුට තියෙනවා බෝට්ටුවක්. ඒක අලුත් බෝට්ටුවක්. හරි කියමු ඉංග්‍රීසියෙන් පුතේ. he has a boat. it is a boat. දැන් ලියලා ඉවර කරගන්නකො පුතේ. තව චූටි වෙලාවක් තියෙන්නේ අපිට විනාඩියක් වගේ නිසා ලියලා ඉවර කරගන්න හැමෝම. ඉගෙනුම් පන්ති අරහෙවනේ. මට ඔය ලියාවන්න බැරි වුණා. ඊයස්සේ මගුලක් තියෙනවා. he has a boat. කියන්නේ ඔහුට තියෙනවා බෝට්ටුවක්. it is a new boat. ඒක අලුත් බෝට්ටුවක්. he has a boat. ඔහුට තියෙනවා බෝට්ටුවක්. it is a new boat. ඒක අලුත් බෝට්ටුවක්. හරි. හැමෝම ඉවරද පුතේ ලියලා? ලියලා ඉවරයිද? හරි. අපි අපේ පන්තිය දැන් අවසන් කරන්න යන්නේ පුතේ. තව චූටි වෙලාවක් තියෙන්නේ.
මම ලියා ගන්න. හරි. එහෙනම් අපි අපේ පන්තිය අවසන් කරමු පුතේ. හැමෝටම තෙරුවන් සරණයි. අයිබෝවන්.